Hello guys, welcome back to my YouTube channel. අද මම මගේ පළවෙනි colour food challenge එක කරන්න යන්නේ. අද අපි දවසම සුදු පාට කෑම තමයි කන්න යන්නේ. මට දවසම කන්න සුදු පාට කෑම හොයාගන්න පුළුවන් නේද කියලා. මේ ටික තමයි මම අද උදේට කන්න යන්නේ. අපි breakfast එක ගමු. වීඩියෝ එකකට මෙහෙම කෙසෙල් කපලා ගත්තට මම මෙහෙම කෙසෙල් කපලා කන්න චුට්ටක්වත් ආස නැහැ. හැමදාම උදේට චුම්පාගෙන් බඩු ගන්න මට මෙහෙම කදින එක හරි අමුතුයි. ඒක නිසා ඔබ කෙසෙල් කන එක නවත්තලා යෝගට් එක කන්න පටන් ගත්තා. උදේට පැන්දහා කන්න හරිම අමාරුයි. මම චැලෙන්ජ් එක පටන් ගත්තේ උදේ 10 මාට විතර ඇති මොනවද කන්නේ කියලා හිතලා ඊට පස්සේ ගෙන්නගෙන කන්න පටන් ගද්දි ඉතින් උදේ 10 මාර විතර වුණා. එදා අපේ නංගිත් ගෙදර හින්දා එයත් මාත් එක්ක උදේ කෑම ගන්න ආවා. ඊට පස්සේ ඉතින් චැලෙන්ජ් එක කරන ගමන් කරේ ඕපදූපයක් කියවන එක තමයි. ඊට පස්සේ ඒ ඕපදූපෙත් කියවන ගමන් මම හිමීට මගේ බ්‍රෙක්ෆාස්ට් එක ඉවර කරන්න ගත්තා. ඒ ඇස්සේ එයාගේ උදේ කෑම එක කන ගමන් මගෙන් උදේට කන්න ඒව ඕනේද කියලා අහන ගමන් තමයි ඔය ඉන්නේ. මම ආස සාමාන්‍යයෙන් සැර ಜಾති කන්න. ඒ ඉතින් චැලෙන්ජ් එක කරන්න ඕනේ හින්දා මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. මේ වෙද්දි නම් මං සෑහෙන්න ෆුල්. මං ওই කිරේ එකත් අතේ තියාගෙන කියව ඉන්නේ මට ඕක බී ගන්න බැරුව. කොහොම හරි ඕකටත් සීනි නම් සෑහෙන්න වැඩි වෙලයි තිබ්බේ. ඔය උතන මම ওই රංගපපා පෙන්නන්නේ මේ වීඩියෝ එකට වොයිස් දාන විදිහ. බ්‍රෙක්ෆාස්ට් එකට නම් සුදු පාටින් කොහොම හරි ජාති 3ක්ම හොයාගත්තා. අපි බලමු ඉතුරු ටිකට මොකද වෙන්නේ කියලා. දැන් නම් ඇති වගේ කොහොමත් උදේට මම සාමාන්‍යයෙන් කන්නේ චුට්ටයි. ඒකට මං හිතුවා මේක අතට ගද්දි මට මදි වෙයි කියලා. එහෙම නෑ මට දැන් ඇති දැන් මගේ බඩ පිරලා තියෙනවා. අපි ටී ටයිම් එකේදී හම්බෙමු. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ හොඳටම වැස්ස. වැස්ස විතරක් නෙමෙයි හොඳටම හුළඟක් තිබ්බා. දැන් අපිට තියෙන්නේ මෝර්නින් ස්නැක් එක. උදේට කාලා තාම වැඩි වෙලාවකුත් නැහැ. උදේට කෑවෙත් පැණි රහනේ. මම සාමාන්‍යයෙන් පැණි රහ හැම එක දිගට කන්න කැමති නැහැ. පැණි රහ එක දිගට කෑවහම මගේ ආහාර රුචිය නැති වෙනවා වගේ එකක් මට තියෙනවා. මේ කොහොම හරි ස්නැක් එකට අරගෙන තියෙන්නේ පැණි රහම තමයි. චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න ඕන හින්දා අපි කමු. මම මෝර්නිං ස්නෑක් එකට ගත්තේ වේපසුයි යෝගට් ඩ්‍රින්ක් එකකුයි. ඒ දෙක කොහොමත් සුදු පාටයි. උදේට කාලේ වර වෙද්දි 10 මාර 11 විතර වුණා. මම මේක කද්දි කොහොම හරි 11 මාර 12ට විතර ඇති. මේ වෙද්දි බඩ හොඳටම පිරීලා මේක කන්නවත් බඩේ ඉඩ තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් අපි චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න ඕනේනේ. මම ප්‍රාර්ථනා කරනවා චැලෙන්ජ් එකේ ඉතුරු ටිකට නම් පැණි රහ හම්බ වෙන්න එපා කියලා. එහෙම එක දිගට පැණි රහ කන්න හරිම අමාරුයි. මේකත් ඉතින් අර වගේම තමයි පැණි රහයි කරන්න දෙයක් නැහැ. චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්නත් ඕනේනේ. මම සුදු පාටම මුලින්ම තෝරගත්තේ ඒක ලේසි වෙයි කියලා හිතලා. ඒ වුණාට හිතුව තරම් ලේසි නෑ. ඒ කොහොම කරත් දැන් නම් පැණි රහ අප්පිරියයි. මං හිතන්නේ මට දැන් ඇති. මේ වෙද්දිත් හොඳටම වහිනවා. අපි එහෙනම් බලමු මම ලන්ච් එකට මොනවද ගත්තේ කියලා. මේ තියෙන්නේ මම හදාගත්තු මගේ වයිට් කලර් ලන්ච් එක. අපි දැන් ලන්ච් එක ගමු. මම ලන්ච් එකට හදාගත්තේ සුදුපතුයි බිත්තරේකුයි කොච්චි සම්බෝලයි. මට ඇත්තටම මීට වඩා සුදු පාටින් ලන්ච් එකට ගන්න මුකුත් අයිඩියා එකක් ආවේ නෑ. ඔයාලා මොනවා හරි දන්නවා නම් මට කමෙන්ට් කරගෙන යන්න. හැබැයි බැලුව බැලමට හරිම සිම්පල් ලන්ච් එකක් වගේ පෙවුනට මේක ඇත්තටම හරිම රහයි. සාමාන්‍ය කොච්චි සම්බෝල දවල්ට අපි කන්න හදාගන්නේ නෑනේ. ඇත්තටම මම මෙච්චර වේගින් කන්නේ නෑ. මම කන ටික විතරක් කපලා ගත්තා. නැත්නම් ඉතින් බලන්න ඔයාලටත් එපා වෙනවනේ. මම දවල්ට ගත්තී කොහොම හරි වෙලාව හවස 2:00 විතර ඇති.
හවස ටී ටයිම් එකට මම හදාගත්තේ සව් එකක්. බෑ වොයිස් දාන්න අර බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේන කෙනා කෑ ගහනවා හැම වෙලාවෙම. සව් එකක් විතරයි මම හදාගත්තේ. මොකද මේ වෙනකොට මම හොඳටම මේ නම් රෑ 7:00 විතර. දැන් තියෙන්නේ ඩිනර් එක ගන්න. මේ දවස් ටික මට හරිම මහන්සි. රෑට නොකා නිදේ ගන්නත් හදලා චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න ඕන නිසාම කන්න ආවා. මම රෑට කන්න ගත්තේ පානුයි බටරුයි. කොහොම හරි මම චැලෙන්ජ් එකට කියලා ගෙනාපු තව කෑම ಜಾති ඉතුරු වුණා. පැණි රහ කාලා මට එපා වෙලා හින්දා මම ඒ ටික කන්න ගත්තේ නෑ. මම හිතනවා අද චැලෙන්ජ් එක මම හරියට ඉවර කරා කියලා. ඊළඟට කරන්න ඕනි මොන කලර් එකෙන් චැලෙන්ජ් එකක්ද කියලා ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදට වීඩියෝ එක ඉවරයි. මම අලුතින් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Bye bye.